ඔන්න අද අපි හදමු රසම රස සබ්මරීන්. මේ සබ්මරීන් එකේ බන් එක හදන්න අවශ්‍ය වෙන අපිට පාන් පිටි ක්‍රෑම් 400ක් හොඳට හලලා පාන් පිටි ක්‍රෑම් 400 ගන්න. ඊට පස්සේ ලුණු මේස හැඳි දෙකක් මම දාගන්නවා. ඊට පස්සේ මාගරීන් මේස හැඳි දෙකක් මම එකතු කර ගන්නවා. එකතු කරගෙන ඊට පස්සේ ඊස්ට් තේ හැඳි දෙකකට සීනි තේ හැන්දක් දාලා පිපෙන්න තියලා මම ඒක එකතු කරගන්නවා අපේ පාන් පිටි මිශ්‍රණයට. දැන් මම බිත්තරයක් එකතු කරගන්නවා. බිත්තරයක් එකතු කරගෙන හොඳට අපි මේ විදිහට අතින් කලවම් කරගන්න ඕනේ. ඔයාලා වතුර දානකොට ටික ටික දාගන්න. මොකද වතුර වැඩි වුණොත් අපිට ඩෝ එක හදාගන්න බැරි වෙනවා. මෙන්න මේ විදිහට වතුර චුට්ටක් එකතු කරලා මෙන්න මේ වගේ ඩෝ එකක් අපි හදාගන්න ඕනේ. විනාඩි 15ක් 18ක් වගේ හොඳට අපි අතින් නීට් කරගන්න ඕන සබ්මරීන් ඩෝ එක. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ඝනකමක් වෙනකන් අපි හොඳට සබ්මරීන් ඩෝ එක අනා ගන්න ඕනේ. එක දිගට මම විනාඩි 15ක් හොඳට මේ විදිහට අනාගත්තා. ඊට පස්සේ පැයක් මම වහලා මේක පිපෙන තියාගත්තා. පැයකට පස්සේ ඔයාලා දකින්න ඇති හොඳට අපේ ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන එයා බබල්ස් ටික අයින් කරලා මේ විදිහට ආයෙමත් මම හොඳට අතින් නීට් කරගන්නවා. ඇත්තටම හරියම ලේසි රසම රස සබ්මරීන් අපිට ගෙදරදී හදාගන්න. ඔන්න දැන් මම ආයෙත් ටිකක් නීට් කරගන්නවා අපේ ඩෝ එක. දැන් මම ලෑල්ල උඩ තියලා මේ විදිහට සමාන කොටස් 5කට අපේ ඩෝ එක කපා ගන්නවා. 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාට අපි සමාන කොටස් 5කට සබ්මරීන් ඩෝ එක කඩා ගන්නවා, කපා ගන්නවා. ඒකට බර 157ක් වගේ වෙන්න, ග්‍රෑම් 157ක් වෙන්න මම ඩෝ එක මේ විදිහට වෙන් කරගත්තා. ගෙදරත් පුංචි ස්කේල් එකක් තියෙනවා මේ විදිහට බර මැනගන්න පුළුවන්. ඊට පස්සේ සමාන කොටස් වලට මම ඩෝ එක බෙදාගෙන එකින් එක සබ්මරීන් බර සදාගන්න තමයි යන්නේ. ඇත්තටම හුඟ වෙලාවක් යන්නේ නැහැ. ගෙදරදී ඉක්මනින්ම පාසෙම රසම රස සබ්මරීන් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට රෝල් කරලා ඉවර වෙලා අපේ බන් එක හදාගන්නවා. හැම බන් එකක්ම එක සයිස් එකකින් තියෙන්න ඕනේ හින්දා එක සයිස් එකට අපි හදාගන්න ඕනේ. මේ වගේ රෝල් කරලා ඊට පස්සේ යට එජ් එක මෙහෙම උඩට අරගෙන මෙන්න මේ විදිහට සීල් කරගන්න ඕනේ. මේ විදිහට මම බන්ස් පහම එක සමානව හදාගත්තා. හරිම පහසුයි මේ විදිහට රසම රස සබ්මරීන් බන්ස් ගෙදර හදලා පවුලේ හැමෝමත් එක්ක රස විඳින්න පුළුවන්. මම අනිත් ටිකත් හදන විදිහ පෙන්නන්නම්. මේ විදිහට රෝල් කරලා ඊට පස්සේ සමානව මේ විදිහට අපි පොඩ්ඩක් තුනී කරගෙන ඊට පස්සේ රෝල් කරලා එච් එක සීල් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලත් ගෙදර තියෙන මේ විදිහට හදලා බලන්නකෝ. ඊට පස්සේ ඔයාලගේ ගෙදර කට්ටියට ඔයාලට රසම රස සබ්මරීන් බන්ස් හදලා දෙන්න පුළුවන්. ඔන්න දැන් මම මේ විදිහට බන්ස් ටික හදාගත්තා. ඊට පස්සේ මම ආයෙමත් පැය භාගයක් මේ විදිහට සර්වියට් එකකින් වහලා තියාගන්නවා අපේ බන්ස් ටික. ඔන්න පැය භාගයට පස්සේ හොඳට ඩබල් සයිස් වෙලා තියෙනවා අපේ සබ්මරීන් බන් ටික. ඔයාලට පේනද ලස්සනට තියෙනවා. ඊට පස්සේ මම මේකේ එක් වොෂ් කරගන්න තමයි යන්නේ. ඊට කලින් මෙන්න මේ විදිහට අපි පොඩි ඉරි ටිකක් ගහගන්න ඕන බන් එකේ.
මේ විදිහට ඉරි ටිකක් ගහගෙන ඊට පස්සේ අපි එක් වොෂ් කරගන්න ඕනේ. ඔන්නද චූටිය තමයි එක් වොෂ් කරන්නේ. මේ විදිහට එක් වොෂ් කරගත්තට පස්සේ අපි ඒ අතරතුර oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙලා තියලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට සබ්මරීන් බන්ස් ටික අපි oven එකට දාගන්නවා. දාගෙන විනාඩි 20කට පස්සේ අපිට රසම රස සබ්මරීන් බන්ස් ටික ගන්න පුළුවන්. ඊට පස්සේ මම අවශ්‍ය කරන දේවල් ටික කලින්ම හදාගෙන තියාගත්තා. චිකන් ටික, මොසරෙලා චීස් ටික, අනියන්ස්, ටොමැටෝ සෝස්, ඒ ඔක්කොම දේවල් දාලා මම සබ්මරීන් ටික arrange කරගත්තා. ඔයාලට අවශ්‍ය වෙනවා චීස්. මම නම් චීස් ගත්ත මොසරෙලා චීස් ගෙදර තිබ්බ හින්දා. ඊට පස්සේ චිකන්, මයොනීස්, ටොමැටෝ සෝස්, සලාද කොළ, තක්කාලි පෙති, ඊට පස්සේ ලොකු ලුණු, මේ දේවල් යොදාගෙන ඔයාලට මේක ලස්සන කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම ෆිල් කරගත්තා අපේ සබ්මරීන් ටික. ඇත්තටම හරියම රසට තිබුණා අපේ සබ්මරීන් ටික. ඉක්මනින්ම හදාත් ගත්තා. ඔයාලත් මේ විදිහට රසම රස සබ්මරීන් හදලා ගෙදර හැමෝමත් එක්ක රස විඳින්නකෝ. එහෙනම් ඉෂිනි හෙට්ටිආරච්චි ප්‍රභෝ වින්ස් YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.